සුබ දවසක් යාට මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Java programming වල තියෙන type casting පිළිබඳව. type casting කියන්නේ Java program වලදී තියෙන data type එක data type එකක ඉඳන් අනිත් data type එකකට convert කරන එක. ඒම කරන casting වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් complex casting, ඒ කියන්නේ binding, එහෙම නැත්නම් expect casting, එහෙම නැත්නම් narrowing. binding කියලා කියන්නේ small to large data type එක. small type එකේ තියෙන data type එකක් large data type එකකට. උදාහරණ වශයෙන් ගත්තොත් මෙන්න මේ පිළිවෙල. byte එකක්, short එකක්, char එකක්, int එකක්, අන්න ඒ පිළිවෙල. එතකොට expect casting කියන්නේ narrowing කියන්නේ large to small. ඒ කියන්නේ large size data type එකකින් ඉඳන් small type data type. එතකොට ඒකට උදාහරණ ගත්තොත් double to float, float to long, long to int, int to char, char to short, short to byte. හරි. එතකොට මේ binding කියන්නේ ඒක automatically මේ Java එක හරහාම convert කරගන්න එක. හැබැයි narrowing කියන්නේ අපි manual convert කරන්න ඕනි මේක මේකට convert වෙන්න කියලා. හරි. අපි උදාහරණයකින් පටන් ගමු. ඉතලම reading converting එක ගැන පොඩි කෝඩ් ටිකක් ගහලා තේරුම් ගමු මොකද්ද මේකේ වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි byte short එකක් ගමු. byte 10 අපි ඒක print එකක් ගමු. තියෙනවා byte 10 short 10 අවර කන්වර්ට් කරගත්තා තේන විදියට. short එක. හරි. short value එක char value එකක් කරමු. හරි. අපි ගහමු 65. මෙතනදී අනිවාර්යෙන් ඩික්ලෙයාර් කරන්න වෙනවා char කියලා. නැත්නම් එයා දෙන්නේ නැහැ. ඒකත් print කරලා බලමු. මම මේකෙම copy එක ගන්නවා. හරි 65 වල ASCII value එකේ හරිනේ ඒකත් හරි. අපි ඊළඟට char to int value එකක් අපි convert කරලා බලමු.
quotation A එකත් ටික කරගමු. ඒකත් රන් කරලා බලමු. හරි. chai එකකට in 65 හරි. අර ඒකත් හරි. අපි ඊළඟට ගහමු int value එක long value එකකට කොහොමද convert කරන්නේ. රන් කරලා බලමු. හරි. int value එක long value එකට අන්නුණා. හරි. ඊළඟ අපි බලමු long value එක float value එකට කොහොමද convert වෙන්නේ කියලා. ඒකත් පිට කරගන්න. රන් කරලා බලමු. හරි. long arrow එක float value එකට convert වුණා. අන්තිමට අපි බලමු float value එක double value එකට කොහොමද convert කරන්නේ කියලා. float value එකත් දෙද්දී ඔයාලා මෙහෙම දැම්මා කියලා ඒක float value එකක් විදියට Java program වලදී ගන්නෙ නෑ. අනිවාර්යෙන් if අකුරක් එකට add කරන්න නැත්නම් ඒක float value එකක් විදියට ගන්නෙ නෑ. ඒකත් පින් කරගෙන බලමු. ඔන්න ඒකත් float value එක double value එකක් වුණා. අපි පත් කරගත්තා. හරි. එහෙම තමයි පින්ඩින් හරහා කන්වර්ට් වෙන්නේ මේ Java වල data type. හරි. අපි ඊළඟට අපේ ඊළඟ විදිහ ඒ කියන්නේ narrowing වලදී කොහොමද මේ converting වෙන පිළිබඳව අපි බලමු.
හරි. අපි ඉස්සෙල්ලාම ඩබල් වැලියු එක ෆ්ලෝට් වැලියු එකකට කොහොමද කන්වර්ට් කරන්නේ කියලා බලමු. හරි. අපි හදාගමු. ඒක ෆ්ලෝට් කරගන්න ඕනේ. ෆ්ලෝට් සමානයි. මෙතනදී අපි වරහණක් දාලා ෆ්ලෝට් කියලා මෙයාට දෙන්න ඕනේ. නැත්තම් මෙයා ගන්නෙ නෑ වැලියු එක. හරි වැලියු එකක් විදිහට. හරි. අපි ඒක print කරගමු. කරගන්න ඕනේ ෆ්ලෝට්. ඒක රන් කරගමු. හරි. ඩබල් වැලියු එක ෆ්ලෝට් වැලියු එකකට කන්වර්ට් කරා. හරි. ඊළඟ අපිට කරමු ෆ්ලෝට් වැලියු එක කොහොමද ලොං වැලියු එකකට කන්වර්ට් කරගන්නේ කියලා. හරි. අපි හදාගමු. හදාගත්තා. අපි ඒකට කරගන්න ඕනි ලොං වැලියු එක. අර විදිහමයි long අපි ඒකත් output එක ගමු. හරි. ඒකත් ඒ විදිහටම හරි. ඔය විදිහට මම ඔක්කොම ටික එක සැරේ කරන්නම්. ඔයාලට නැත්තම් වෙලාව යන හින්දා. හරි. ඒ විදිහට long value එක int value එක කරගන්නෙත් එන්නේ මේ විදිහටමයි. වරහණ ඇස්සේ int කියලා අනිවාර්යෙන් දාන්න මතක තියාගන්න. ඒ විදිහටම int එකක් char value එකක් කරගන්න char කියලා අනිවාර්යෙන් වරහණ දාන්න. එතකොට int එක char value එකකට කන්වර්ට් වෙනවා. හරි. char value එක short value එකටත් ඒ විදිහමයි ඒ විදිහට කන්වර්ට් කරගන්න පුළුවන්. short value එක byte value එකට කන්වර්ට් කරගන්නෙත් ඒ විදිහටම byte කියලා වරහන් ඔස්සේ සඳහන් කරන්න ඕනේ. හරි. මෙහෙම තමයි අපේ අද දිනේ කතා කරන්න බලාපොරොත්තු වෙන Java coding වල casting සම්බන්ධ මම ඔයාලට කෝඩ් එකෙන් පැහැදිලි කරන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. මම මේ ડોකියුමන්ට් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. හරි. එහෙනම් අපි අනිත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක් වේවා.